හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයාගේ යාළුවෝ හොඳ ජොබ් කරනවා, සමහර අය හොඳ රටවල් වල, සමහරු බිස්නස් කරනවා, සමහරු මැරි කරනවා. ඔයා හිතන විදිහට ඔයාගේ යාළුවන්ගෙන් ගොඩක් අය සාර්ථකත්වයේ කියන දේ ළඟා කරගෙන තමයි ඇත්තේ. හේත් ඔයා තාමත් එකම තැන වගේ ඔයාට හිතිලා ඇති. ඉතින් ඔයා හිතනවා ඒක යාළගේ වාසනාව කියලා. ඔයා වාසනාවන්තයි. එහෙම නැත්නම් මේ ටිකේ ඔයාට අපල, ඔයාගේ වෙලාව හොඳ නැහැ. ඔය වගේ එක එක ඒවා හිත ඔයත් ඔහේ ඉන්නව ඇති. ඔයා හැමදේම අවාසනාව කියලා ඉද්දි තව කෙනෙක් ඕන මගුලක් වෙන්න කියලා එයා හැමදාම කරන්න හීන දැක්ක බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න හිතාගෙන ඇති. ඉතින් මේක වාසනාවවත් අවාසනාවවත් නෙමෙයි. මං අද ඔයාලට මෙන්න මේ කියන්න යන ඔයාගේ පුරුදු පහකින් දත්තාමයි ඔයාගේ සාර්ථකත්වයට යන ගමන හොඳටම බාධා වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් වාසනාව කියන දේත් මිනිස්සෙක්ට පොඩ්ඩක් හරි තියෙන්න ඕන තමයි. ඒත් ඔයාගේ සාර්ථකත්වයට නම් ඒක නෙමෙයි බලපාන්නේ. මෙන්න මේ පිස්සු පුරුදු ටික. මේ ටික ඔයා වහාම හොඳ හිතින් නැවැත්තුවොත් ඔයාගේ ගමන කාටවත් නවත්තන්න බැරි වෙයි. එහෙනම් අපි දැන් බලමු මේ පුරුදු පහ මොනවද කියලා. ඔන්න පළවෙනි පුරුද්ද තමයි උදේ නැගිට ගමම ෆෝන් එක අතට ගන්න එක. එහෙම නැත්නම් සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක. උදේ නැගිට ගමම්ම ගොඩක් අය කරන්නේ යාළගේ ස්මාර්ට් ෆෝන් එක අතට ගන්න එක. ඒ කරලා මුලින්ම ඕපන් කරන්නේ ඔය Facebook, Instagram, WhatsApp කියන ඇප් ටික. හරයාගේ ස්ටේටස් මොනවද? මෙයාගේ ස්ටේටස් මොනවද? ඊරෑ මට මිස් වෙච්ච අර නිලියගේ ඔපුදූපේ මොකක්ද? ඔය වගේ Tamanට වැඩක් නැති අනුන්ගේ ජීවිතවල දේවල් තමයි ඔයා උදේම නැගිට ගමන් දකින්නේ. මේවා දැක්කලා ඔයා මොටිවේට් වෙනවා නම් කමක් නැහැ. හෙත් වෙන්නේ ඒක නෙමෙයිනේ. ඕනවට වඩා ස්ක්‍රෝල් කරලාම ඔයාට ඇන්සයිටි, ડિප්‍රෙෂන් තමයි එන්නේ. මොකද ඔයා කරන්නේ ඔයාව තව එක්ක කම්පෙයා කරන එක. ඒ වගේම ඔයා තව විනාඩි 5ක් විතර TikTok එකක් බලලාම ඉන්නවා කියලා හිතලා දන්නේම නැතුව පැය භාගයක් තිස්සේම ඔයා TikTokම බල ඉඳලා. ඉතින් ඔයාගේ දවස පටන් ගන්න තැනම ඉවරයි. කිසිම එනර්ජි එකක්, මූඩ් එකක් ඔයාට නැහැ. ඔයාගේ මනස එහෙ මෙහෙ ගිහිල්ලා තමයි ඔයා දවස පටන් ගන්නෙ. ඒ හින්දා මෙන්න මේ පුරුද්ද වහාම නවත්තන්න. මේ වෙනුවට නැගිට ගමන් පොඩ්ඩක් රිලැක්ස් එකේ විනාඩියක් දෙකක් හොඳ හුස්මක් කටක් අරන් ඉන්න. පොඩ්ඩක් ජනේලෙන් එළිය බලන්න, වතුරු වීදුරුවක් බොන්න. හරිම රිලැක්ස් එකේ ඔයාගේ අවට තියෙන පරිසරෙත් එක්ක ඔයාගේ දවස පටන් ගන්න. එහෙම නැතුව සෝෂල් මීඩියා එක්ක නෙමෙයි. ඔන්න දෙවෙනි එක තමයි ඔයාව තව එක්ක කම්පෙයා කරන එක. අපි කලින් කතා කරා වගේ සෝෂල් මීඩියා හින්දාට වෙලා තියෙන කෙහෙනයක් තමයි මෙන්න මේ කම්පෙයා කරන පිස්සුව. ඔයා ජීවිතේටවත් දැකලා නැති මිනිස්සෙක්ගේ Instagram post එකක් දැකලා ඔයා දන්නේම නැතුව ඔයාගෙන දුක හිතන්න පටන් අරන්. අනේ අරයා ලස්සනට ජීවත් වෙනවා. මෙයාලා ඊයේ ට්‍රිප් එකක් ගිහින් අරයා හොඳ කා එකක් අරගෙන මට මේව නෑ නීතින් කියලා ඔයා මානසිකව වැටෙනවා. ඒත් ඔයා දකින්නේ සාර්ථක වෙච්ච පැත්ත විතරයි. මේ ෆොටෝ පිටිපස්සේ තියෙන ඇත්ත ඔයා දන්නේ නෑ. සමහර විට අද සතුටින් ඉන්න එක්කෙනා ගොඩක් දුක් විඳලා ඒතනට ආපු කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් අරයා කාට හරි ණය වෙලා ට්‍රිප් යනවා ඇති. ඔයා කිසි දෙයක behind the scenes දකින්නේ නෑ. ඒ හින්දා මේ පුරුද්ද එනම ගොන් එක. ඔයාටම දැන් තේරෙනවා ඇතිනවා කොච්චර මෝඩද කියලා. ඉතින් වහාම මෙන්න මේ පුරුද්දත් නවත්තන්න. මිනිස්සෙක් වෙලා ඉපදෙන එකම ඇති. ඔයාට කතා කරන්න, ඇවිදින්න, hina වෙන්න, දුවන්න, පයින්න ඔක්කොම පුළුවන් නම් කා එක්කවත් ඔයාව කම්පෙයා කරගන්නේ මොකටද? ඉතුරුවා මිල මුදල්, යාන වාහන මේ ඔක්කොම ඇවිල්ලා තමන්ගේ මහන්සියෙන් ගොඩනගා ගන්න දේවල් වෙන්න ඕන. ඉතින් ඔයා කම්පෙයා කරන්න ඕන ඔයා ඊයේ හිටපු තැනයි අද ඔයා ඉන්න තැන ගැනයි විතරයි. ඒ නැතුව වෙන අයගේ ජීවිත එක්ක නෙමෙයි. ඔන්න තුන්වෙනි පුරුද්ද තමයි වැඩකල් දාන පිස්සුව. හැමදාම බාලගිරි වගේ හෙට කරනවා කිය ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් ඔයා මිස් කරගෙන ඇති. ඔයාගේ කම්මැලිකම හින්දා තමයි මේක ගොඩක් වෙලාවට ඔයා කරන්නේ. ඔයා ඒක හෙට කරනවා කියලා හිටියත් ඔයා මෙපැයි ඒක කවදා හරි කරන්න. ඉතින් ඒ හින්දා හිත ඉන්නේ නැතුව ඒ වැඩේ කරන්න පටන් ගන්න. මොකද ගේමක් ගහන්න පරක්කු වෙන්නේ ඔයාටම තමයි. ඔයා පොඩි එකෙක් වගේ හෙට කරන්නම් කිය රවට්ට ගන්නෙත් ඔයාවමයි. ඉතින් මේ වැඩ කල් දාන පිස්සුවත් වහාම හොඳ කරගන්න. ඒක හොඳ කරගන්න ක්‍රම 5ක් ගැන මං වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක මං පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්කෝ. ඔන්න 4 වෙනි පුරුද්ද තමයි ඔයා හරියට නිදාගන්නේ නැති පුරුද්ද. රෑ නිදි මරාගෙන වැඩ කරන්නේ නැතුව කොහොමද සාර්ථක වෙන්නේ? ඇත්ත ගේමක් ගහන්න නම් මහන්සි වෙන්න ඕන තමයි. ඒත් ඒකට ඉතින් ඔයාගේ නින්දම බිල්ලට දෙන්න ඕන නෑනේ. ඔයාට පුළුවන් ඔයා ඔය ෆෝන් එක ඔබ ඉන්න වෙලාවටත් වැඩක් පලක් කරන්න. මේවා ඉතින් ඔයාගේ සිත නිවන කතා. මිනිස්සෙක්ට හොඳ නින්දක් කියන දේ අත්‍යවශ්‍යයි. ඔයාගේ ඊළඟ දවසම තීරණය කරන්නේ ඔයාගේ කලින් දවසේ නින්දෙන්.
ඔයාට අවම පැය 7-8ක්වත් හොඳ නිින්දක් ලැබෙන්න ඕන. දැන් ඔයා කියයි පාන්දර 3 ඉඳන් උදේ 10 වෙනකන් නිදාගත්තත් හරිනේ එහෙනම් කියලා. හපෝ නෑ. ඒක අන්තිම නරකයි. මොකද ඔයාට රෑ 10 ඉඳන් පාන්දර 2-3 වෙනකන් තමයි ගැඹුරුම නිින්ද ලැබෙන්නේ. ඒ වෙලාවට තමයි ඔයාගේ වර්ධක හෝමෝන පවා නිපද වෙන්නේ. ඔයාගේ මොලේ ක්‍රියාකාරීත්වයට මේ නිින්ද අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් ඔයා අඩුවෙන් නිදාගත්තත් ඕනවට වඩා වැඩියෙන් නිදාගත්තත් ඒ දෙකම ඔයාගේ සෞඛ්‍යයට අහිත කරයි. ඒ හින්දා ඔයා හරියට නිදාගන්න පුරුද්ද හදාගන්නවා නම් ගොඩක් හොඳයි. සාර්ථක වෙන්න යන මේ ගමනේ ඔයාට තියෙන්න ඕන එනර්ජි එක මානසික මට්ටම හරියට නිදාගන්න නැති මෙන්න මේ පුරුද්ද හින්දා ඔයාට නැති වෙනවා. ඒ හින්දා ඒ පුරුද්ද වහාම නවත්තන්න. ඕන්න පස්වෙනි සහ අන්තිම පුරුද්ද තමයි මොටිවේෂන් එකක් එනකම් බලන් ඉන්න පුරුද්ද. එහෙම නැත්නම් මොටිවේෂන් පිස්සුව. මොටිවේෂන් කියන දේ හරියට ඔයාට හැමදාම ගමනක් යන දාගෙන පොළු තියන යාළුවා වගේ පාන්දර 2ට හෙනම ගැම්මෙන් ගේමක් ගහනවා කියලා මොටිවේට් වෙන ඔයාට උදේ වෙද්දී එක මතකවත් නැහැ. මෙන්න මෙතන තමයි ඔයා හිර වෙන්නේ. මොටිවේෂන් එකක් එනකම් බලන් ඉන්න ගිහින් හැමදාම එකම තැන හිර වෙලා මිනිස්සුන්ට ජීවිතේ සාර්ථක වෙන්න මොටිවේෂන් කියන දේ තියෙන්න ඕන. ඒත් ඒක හරියට මැජික් එකක් වගේ එක පාරට අතුරුදහන් වෙනවා. ඉතින් ඒ මායාවට අහු වෙන්නේ නැතුව ඔයාට මෙන්න මේ ඩිසිප්ලින් කියන දේ තියෙනවා නම් ඔයාට දෙයක් කරන්න හිත දෙනකන් කියලා ඉන්න ඕන වෙන්නේ නැහැ. අමාරුවෙන් හරි ඒ දේ කරන්න පටන් ගන්නවා. ඉතින් මොටිවේෂන් මැත්තේම බලන් ඉන්නේ නැතුව ඩිසිප්ලින් එකක් ඇතුව ඔයාගේ වැඩ ටික කරන්න පටන් ගන්න. ඔයා මොටිවේෂන් එකක් එනකම් බලන් හිටියොත් කවදාවත් සාර්ථක නම් වෙන්න බෑ. ඒ වෙනුවට ඔයා ළඟ තියෙන්න ඕන විනය කියන දේ හදාගන්න. එතකොට ඔයාගේ සාර්ථකත්වය කාටවත්ම නවත්තන්න බෑ. ඉතින් මෙන්න මේ පිස්සු පුරුදු පහ එච්චර එහෙම ලොකු බලපෑමක් නෑ වගේ කියලා හිතුවට පොඩ සද්ද නැතුව තමයි මේ පුරුදු ඔයාගේ ගමන අඩාල කරන්නේ. ඒ හින්දා මෙන්න මේ දේවල් වලින් එකක් හරි ඔයා නවත්තලා බලන්න. ඔයාටම තේරෙයි ඔයාගේ ජීවිතේ කොච්චර දුරට වෙනස් වෙනවද කියලා. ඉතින් හිතන්නකෝ යා මේ පහම හොඳ හිතින් නැවැත්තුවොත් ඔයාට කොච්චර වෙනසක් ඔයාගේ ජීවිතේ බලා ගන්න පුළුවන් වෙයිද? මේක මගේ කරුමේ මගේ වෙලාව තමා කියලා හින් නැතුව මෙන්න මේ පුරුදු පහද ඉඳන්ම නවත්තලා ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයටම යන හැටි අධ්‍යයනය කරලා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම ගේමක් ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අදට ඉවරයි. මේ වගේම ඔයාගේ ගමනට වටින දේවල් ගොඩක් ඉගෙන ගන්න ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ටත් ෂෙයා කරන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. ගිහින් එන්නම්.